Mercedes-Benz, Jaguar, Rolls-Royce, Morris Minor හා ඔස්ටින් ආදී වර්ගවල මෝටර් රථ රැසක් මෙහිදී දැකගත හැකි වීම විශේෂත්වයක්. මේ වාර්ෂිකව පැවැත්වීමට පියවර ගන්නා බවයි සංවිධායකයින් පවසන්නේ. ගාලු මුදුරින් ආරම්භ වූ රථ පෙළපාලිය ලංකා බැංකු පාර ඕල්කට් මාවත පීඩ.එස්. කුලරත්න මාවත පංචකාවත්ත මිගමු පාර ඔස්සේ ජායල දක්වා ගමන් කළා. මග දෙපස ජනතාවගෙන් මීට හිමි වුණේ ඉහළ ප්‍රතිචාරයක්. පෙළපාලිය අවසන් වූයේ ගම්පහ නගරය ආසන්නයේ. සංචාරක අමාත්‍යාංශය ලංකා ඔටෝ මොබයිල් සංගමය හා සිලෝන් එක්සෝටින් රථවාහන සමාජය එක්ව මෙය සංවිධානය කළා. පෙන්නුම් කරනවා ඒ කාලේ මොන විදිහේ වාහනද අපේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ පාවිච්චි කරුවේ කියන එක. ඒව දැක ගන්න මේ අලුත් පරපුරට අවස්ථාවක් නැහැ. මොකද ඒ අයිතිකරු හැමදාම මේවා එළියට දාන්නේ. මේ වගේ අවස්ථාවකදී තමයි එළියට ගෙනල්ලා එළි දක්වා ගමන් කරලා පෙන්නන්නේ. ඉතින් අපේ තරුණයන්ට විශේෂයෙන්ම මේක මොහොම වටිනා අවස්ථාවක්. උන්ට බලා ගන්න ඊ කාලේ තිබිච්ච කාර් කොහොමද අද තියෙන කාර් කොහොමද? ශ්‍රී ලාංකිකයන්ට පමණක් නෙමෙයි විදේශිකයින්ටත් ප්‍රයෝජනවත්